ආයුබෝවන් සෝසල් ජැප් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වාගේ ඩ්‍රීම් කැචර් එකක් හදන හැටි. අපි එහෙනම් පළමුවෙන්ම බලමු ඒකට අවශ්‍ය උපකරණ. මේ වාගේ රින් එකක් අවශ්‍ය වෙනවා. වූල් එකක් අවශ්‍ය වෙනවා. B6000 ගම් එකක් ඕන වෙනවා අපිට ඇලවීම සඳහා. මේ වාගේ නිර්මාණය සකස් කර ගැනීමට කෝට් නූල් අවශ්‍ය වෙනවා. බේබි රිබන් අඟල් කාලෙන් අපිට යාර 5ක් විතර අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වාගේ පබළු අපිට වෙළඳපොලෙන් මිලදී ගන්න වෙනවා. අපි එහෙනම් ඩ්‍රීම් කැචර් එක හදන හැටි බලමු. අපි පළමුවෙන්ම මේ රින් එක ගන්නවා. ඒ එක්කම අඟල් කාලේ රිබන් එකක් ගන්නවා. අරගෙන අපි පළමුවෙන්ම රිබන් එකේ කෙළවර ගන්නවා. අරන් මේ විදිහට රිබන් එක තියා ගන්නවා. තියාගෙන අපි එක තැන 3 පාරක් රිබන් එක කරකවනවා. දෙකයි තුනයි. එතෙන් සිට අපි මේ රින් එක වටේට රිබන් එක කරකවගෙන යනවා රින් එක වැහෙනසේ. මුලින් පටන් ගත්ත තැනට එනකම්ම අපි ගොතාගෙන ඇවිදilla අවශ්‍ය ප්‍රමාණය අඟල් භාගයක් විතර තබලා කතුරෙන් කපා ඊටු ටික ඉවත් කරන්න. ඉන්පසු ඒ ඉතුරුන් ටිකට අපි B6000 ගම් එක පාවිච්චි කරලා අලවනවා. ගම් එක අරගෙන ඉතුරු වෙන කොටසේ ගම් ටිකක් දමා ගන්නවා. ඉන්පසු අපි ලයිටරේ අරන් ලයිටරින් මේ කපපු ටික නූල් ඇදුණු ටික පුච්චලා දමා ගන්නවා. ඉන්පසු අලවනවා. අවසන් වුණාට පස්සේ මේ ආකාරයකට තියෙනවා. ඊට පස්සේ අපි කෝඩ් නූල ගන්නවා. අරගෙන ඒකේ කෙළවරක් අරන් අපි මේ රින් එක අස්සෙන් දාලා ගැටයක් ගහ ගන්නවා. ගැට දෙකක් විතර දමා ගන්න. දැන් අපි නැවතත් වැඩිපුර තියෙන කොටස කපා ඉවත් කරලා ලයිටරෙන් පුච්ච ගන්නවා. මේ විදිහට සකස් කරගන්න. මෙතෙන් පටන් තමයි අපි ඩ්‍රීම් කැචර් එක ගෙතීම පටන් ගන්නෙ. ඒක අපි මේක කොටස් 5කට බෙදාගෙන කරන්න ලෑස්ති ඊට පස්සේ අපි මේ රින් එක වටේ සමාන කොටස් 5කට බෙදා ගන්නවා. මෙතන ඉඳන් 1යි 2යි 3යි 4යි මේකත් එක්ක නැවත 5යි. අපි ඊට පස්සේ මෙයා සමාන කොටස් 5කට බෙදා ගමු.
දැන් අපි බෙදාගත්තු එක මේ 1 2 3 4 5. අපි දැන් 1 කියලා බෙදාගත්තු තැනින් පළමුවෙන් ගැටේම දාමු. ඒකට මේ කෝට් නූල මේ විදිහට ගන්න. අරගෙන මේ ඔයාලට පේනවනේ ලූප් එක. ඒ ලූප් එක ඇතුලෙන් ඉදිරිපසින් මේ කෝට් නූල අරන් ලූප් එක ඇතුලෙන් තමුන්ගේ පැත්තට ගන්න. ගත්තහම ටික ටික එතන ගැටේ හිර කරන්න. මෙන්න ඒ හිර කරගත්තු එක මෙන්න අනිත් පැත්ත. මේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. මම නැවතත් මගේ පැත්තට ඒක හරව ගන්නවා. අපි දැන් දෙවණියට ලකුණු කරපු තැනින් නැවත මේ විදිහට තියලා ලූප් එකක් හදාගෙන කෝට් නූල ඒ මැදින් දමලා ගන්නවා. මෙතන පළමු තැන ටිකක් බුරුල් වුණොත් ලකුණු කරගත්තු තැනට අරගෙන නැවත හිර කරලා සකස් කරගන්න. මෙන්න අපි දෙවණියට ගත්තු තැන. ඊට පස්සේ අපි නැවත තුන්වෙනියට ගත්තු තැනින් ආයෙත් කෝට් නූල තියලා ලූප් එකක් හදාගෙන ඒක මැදින් කෝට් නූල ඇතුළට ගන්නවා. ඊට පස්සේ අපි හතරවෙනියට ගත්තු තැනින් නැවතත් කෝට් නූල තියලා ලූප් එකක් හදාගෙන ඒ මැදින් කෝට් නූල ගන්නවා. දැන් තැන් 4ක් ගැට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි නැවත මුලින් දාපු තැනටම එනවා. එතෙන්ට ආවට පස්සේ අපි එතනුත් නැවතත් පෙරසේම ලූප් එකක් හදාගෙන කෝට් නූල යටින් මැදින් අරන් ගැටයක් දාගන්නවා. මේ ආකාරයට අපි 5 තැනකින් ගැට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මගේ පැත්ත මෙන්න ඉස්සෙල්ලා ඔබට පෙන්නපු පැත්ත. දැන් අපි නැවතත් ඉස්සෙල්ලා කෝට් නූල ගත්තු ගැට දෙක අතරින් මේ කෝට් නූල දාලා ලූප් එකක් හදනවා. හදලා ඒ මැදින් කෝට් නූල අපේ දිහාට ඇදලා ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ ගැට දෙක අතරින් තියෙන කෝට් නූලෙන් ලූප් එකක් හදලා අපේ කෝට් නූල ගන්නවා. මේ ආකාරයට අපි මේ ගැට දාපු කෝට් නූල් අතරින්ම නැවත ගැට දමමින් රින් එක වටේට යනවා. තුන්වෙනි වටේටත් අපි නැවතත් පෙරසේම ගැට ටික දමා ගන්න මේ විදිහට ලූප් එකක් හදලා ඉතුරු කෝට් නූල ඒ මැදින් දමලා ගැටයක් සාදා ගන්න.
නැවතත් පෙරසේම ඊළඟට අපිට මුණ ගැහෙන කෝට් නූලෙන් ගැටයක් දාලා හදා ගන්න. අපි අවසාන වෙන තෙක්ම අවසාන රවුමට යනකම්ම මේ විදිහට ගැට දමමින් කෝට් නූල ඉස්සරහට කොටාගෙන යනවා. කුඩා වෙන්න අපිට දැන් පබළු ඇටයක් හිර කිරීමට අවශ්‍ය ප්‍රමාණයට ආවට පසු අපි ඒ නතර කරනවා. නතර කරලා පබළු ඇටයට මේ වායි ගත්තු පබළු ඇටයට අපි මේ කෝට් නූල හිමින් දා ගන්නවා. පබළු ඇටයක් තරම් ඉතුරු වුණාට පස්සේ අපි මේ වාගේ පබළු ඇටයක් අරගෙන අපි මේ කෝට් නූල අවසානය ඒ පබළු ඇටයට දා ගන්න ඕනේ. පබළු ඇටය දාගත්තට පස්සේ අපි ඒක හරි මැදින් තියලා නැවත මේ පෙර දාගත්තු කෝඩ් නූලක් කරහා ඉස්සෙල්ලා හදාගත්තු වගේම ගැටයක් හදා ගන්නවා. අපි මේ පබළු ඇටේ භාවිතා කරන්නේ අපිට අවසානට ඉතුරු වෙන මේ කෝඩ් නූල කැපුවට පස්සේ ඒක එතන අපිට වහගන්න ඕන නිසා තමයි අපි මේ පබළු ඇටයක් භාවිතා කරන්නේ. අපි දැන් එතන මැදට පබළු ඇටය මේ විදිහට තියලා මේ කෝට් නූල අරගෙන ගැටයක් දාලා අපි ඒක කපලා අවසානය මේ ලයිටරෙන් පුච්ච ගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට පබළු ඇටය දැන් රඳව ගත්තා. දැන් අපි අවසානය මේ පේන කොටස වැඩිපුර තියෙන කොටස කපලා ඉවත් කරනවා. දැන් අපි ඒ කපලා ඉවත් කරපු තැන ටිකක් පුච්ච ගන්නවා නූල් එළියට ඇදෙන නිසා. දැන් අපේ ඩ්‍රීම් කැචර්ස් එකේ ගෙතීම අවසන්. අපි දැන් මේක හදලා ඉවරයි.
කෝට් නූලට සමාන පාටක් වෙන කළු පාට බූල් අරගෙන අපි දැන් කළු පාට බූල් අරන් සෙන්ටිමීටර් 50ක් දිගට බූල් කෑලි 20ක් කපා ගන්නවා. මේ තියෙන්නේ අපි මේ විදිහට කපාගත්තු සෙන්ටිමීටර් 50 කෑලි 20. මම ඔයාලට පෙන්වන්න මේ බූල් තීරු 5ක් ගත්තේ පැහැදිලි වෙන්න. අපි මේ විදිහට ලූප් එකක් හදාන ඒක උඩින් තියනවා ට්‍රීම් කැචර් එක. තියලා මේ අවසාන කෙළවරවල් දෙක එක ගානට අරගෙන මේ තියාගත්තු ලූප් එක මැදින් මේ විදිහට දානවා. දාලා මේ ආකාරයට ඇදලා ගන්නවා. එතකොට ඔබට ඉදිරිපස මේ විදිහට පේනවා. මේ විදිහට හදාගත්තු එකක් තමයි මෙතන තියෙන්නේ. සෙන්ටිමීටර් 50 ගානේ කෑලි 20 බැගින් කපපු කොටස් 3ක් තමයි මේ තියෙන්නේ. අපි දැන් මේකේ තවත් පාළු ගතිය යන්න මේ ඔතපු රින් එක ඔතපු රිබන් එකෙන්ම මෙතන මේ වූල් දාගත්තු විදිහටම රිබන් කෑලි අරගෙන ඒ විදිහටම හදා ගන්නවා. බූල් වලට දාපු ගැටේම අපි දා ගන්නවා. අපි දැන් මේ කෙළවර ලස්සන කරගන්න එක ගානට කපා ගන්න ඕනේ. අපි නැවතත් ඩ්‍රීම් කැචර් එකට ගත්තු පාටම පබළුවක් අරගෙන මේ විදිහට ඉතිරි රිබන් කෑල්ලක් අරගෙන පබළුව ඇතුලෙන් රිබන් එක යවා ගන්න ඕනේ. දැන් අපි මේ පබළුව මේ විදිහට දාගෙන මේ ඉතිරි කොටස පුච්ච ගන්නවා. පුච්චගෙන D6000 ගම් ගාලා අලවනවා. දැන් අපි මේ විදිහට තියලා මේක රින් එක මැදින් යවලා නැවතත් ඔතා ගමු. පුච්චගෙන B6000 ගම් එක පාවිච්චි කරලා අලව ගමු. අපි හදාගත්තු ඩ්‍රීම් කැචර් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම අනිත් එක මේ විදිහට එකේ විවිධ හැඩවලින් ඔයාලට නිවසේ ඉන්නකොට කුඩා අමුද්‍රව්‍ය ප්‍රමාණකින් කුඩා කාලයක් ඇතුළත මේ වගේ නිර්මාණයක් කරලා වෙළඳපොළට යොමු කරලා අලෙවි කරගන්න හැකියාව තියෙනවා. මේ වාගේ නිර්මාණයකින් තවත් දවසක හමු වෙනතුරු අදට සමුගන්නවා.